ආයිබෝවන් අද අපි බලමු නේද මේ ලෝකේ පුරාම ලොකුවට කතා වෙන ටිකක් හිතන්නත් සමහර විට බය හිතෙන්නත් පුළුවන් මේ අලුත් විද්‍යාත්මක දේවල් ටිකක් ගැන. ඔව් මේ Twitter TikTok වගේ තැන්වලත් නිකම්ම නෙවෙයිනේ මේවා උඩට එන්නේ. ලොකු කතාවක් යනවා. ඒකනේ. අද අපි ගැඹුරට යන්නේ අපේ මූලාශ්‍රවලත් කියන මේ කෘත්‍රිම බුද්ධිය ක්වොන්ටම් පරිගණක. අර දේශගුණික වෙනස්කම් වලට කරන මැදිහත් වීම. ඒ කියන්නේ ජියෝ ඉන්ජිනියරින්. ආයතර ලැබ් එකේ හදනමස්. ඔව් විද්‍යාගාරමස්. අනිත් එක අර මොලේයයි පරිගණකයි සම්බන්ධ කරන සීන් එක. BCI නේද? මේ ඔක්කොම අනාගතේ කොහොම වෙයිද කියලා හිතන්න පොළඟවනවා. ඇත්තම ලොකු බලාපොරොත්තු වගේම පොඩි පොඩි ප්‍රශ්නාර්ථත් තියෙනවා. අපි එහෙනම් පටන් ගමු AI වලින්. දැන් ChatGPT වගේ ඒවා ඉතින් අපි හැමෝම වගේ දන්නවනේ. ඔව් ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඒත් දැන් කතාව තියෙන්නේ අර AGI ගැන. AGI ඒ කියන්නේ Artificial General Intelligence. හරියටම. ඒ කියන්නේ හිතන්න, ඉගෙන ගන්න, තීරණ ගන්න හරියට මිනිස්සු වගේම පුළුවන් බුද්ධියක්. ඒ කියන්නේ දැන් තියෙන AI වගේ නෙවි. ඒවට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. ඕ නිකන් data process කරනවා විතරක් නෙමෙයි අලුත් දේවල් ඉගෙන ගන්නවා ප්‍රශ්න විසඳනවා අනුවර්තනය වෙනවා මිනිස් හැකියාවන්ම කෘත්‍රිමව. OpenAI වගේ තැන් මේක පස්සේ යනවා කියලාත් කියනවනේ. ඉලොන් මස්ක් එහෙමත් මේ ගැන උනන්දුයි. හැබැයි ඉතින් අර මේට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ බයක් එන්නේ නිකන් නෙවෙයිනේ. මූලාශ්‍රවල දෙක කියනවා. ඒ කියන්නේ පාලනය කරගන්න බැරි වෙයි කියන එකද? ඔව් අන්න ඒක. ඒකට කියන්නේ control problem එක කියලා. ඒ කියන්නේ අපි හදන බුද්ධිය අපිට වඩා දක්ෂ වුණොත් ඒක පාලනය කරන්නේ කොහොමද කියන එක තමයි ලොකුම අභියෝගය. ඒකත් හිතන්න ඕන දෙයක් තමයි. ඒ වගේම ලොකු කැළඹීමක් ඇති කරන්න පුළුවන් අනිත් එක තමයි quantum computers. අනිවාර්යයෙන්ම Google, IBM වගේ අය මේකේ ලොකු දේවල් කරලා තියෙනවා. සාමාන්‍ය පරිගණක වලට වඩා අතිශයින්ම වේගවත් කියන එක අපි දන්නවා. ඒත් මොකද්ද මේකේ තියෙන ඇත්තම බලපෑම? ප්‍රධානම දේ තමයි අර quantum supremacy කියන தත්ත්වය. ඒ කියන්නේ දැනට තියෙන සුපිරි පරිගණකයකට අවුරුදු දහස් ගාණක් යන ගණනය කිරීමක් තත්පර ගාණකින් කරන්න පුළුවන් කියන එකද? ඔව් ඒ වගේ. ඉතින් හිතන්නකෝ ඒකේ බලය අලුත් බෙහෙත් හදන්න අලුත් ද්‍රව්‍ය හොයාගන්න ඒවට නම් නියමයි. හැබැයි තමයි ඉතින් අර ආරක්ෂාව පැත්තෙන් බැලුවම දැනට අපි ඔන්ලයින් බැංකින් වල ඊමේල් වල පාවිච්චි කරන එන්ක්‍රිප්ෂන් ඒ කියන්නේ গুপ্ত කේතන. ඒව ඔක්කොම බිඳින්න පුළුවන් වෙනවා. තත්පර ගාණකින්. ඒක තමයි ලොකුම අවදානම. මොකද මේවා වැඩ කරන ක්වොන්ටම් මූලධර්ම වලට පුළුවන් අර දැනට තියෙන එන්ක්‍රිප්ෂන් වල තියෙන ගණිතමය ප්‍රශ්න ලේසියෙන්ම විසඳන්න. ඒක නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් මේ දේශගුණික විපර්යාසත් එක්ක 2025 වෙද්දි තවත් දරුණු වෙනවා කියන කතාවත් එක්ක ජියෝ ඉන්ජිනියරින් කියන එකත් මතුවලා තියෙනවා. ඒ කියන්නේ දේශගුණික පද්ධතියට කෙලින්ම අත දාන එක. උදාහරණයකට වලාකුළු හදලා වස්සවන එක. ක්ලවුඩ් සීඩින්. නැත්තම් අර සූර්ය විකිරණ පොළවට එන එක අඩු කරන්න වායුගෝලයට මොනවා හරි විදින එක. ඒක ටිකක් අමුතුයි වගේ නේද? ටිකක් නෙවෙයි. ලොකු වාද විවාද තියෙනවා. මොකද මේකේ ප්‍රතිඵල හරියටම දන්නේ නැහැ. එක තැනකට කරන දෙයක් ලෝකයේ වටේම වෙනස් විදියට බලපාන්න පුළුවන්. නොහිතන විදිහේ අතුරු ප්‍රතිඵල එන්න පුළුවන්. හරියටම. ඒ අවිනිශ්චිතතාවය තමයි ලොකුම ප්‍රශ්නේ. මූලාශ්‍රවලත් ඒක පැහැදිලිව කියනවා. එතකොට අර කෑම බීම පැත්තට ගියොත් මේ ලැබ් එකේ හදන මස් කියන එකත් පුදුමයි නේද? lab grown meat. ඒක නම් ඇත්තටම අනාගතේ කෑම වෙනස්ම කරයි. හිතන්නකෝ සත්තු මරන්නේ නැතුව සත්ව සෛල වලින්ම ලැබ් එකේ මස් හදනවා. ඇමරිකාව නෙදර්ලන්තේ වගේ රටවල් අනුමැතිය දීලාලු නේද? ඔව්. එතෙන් පරිසරයට වෙන බලපෑම අඩුයි, සදාචාරාත්මක ප්‍රශ්න අඩුයි, වාසි තියෙනවා. හැබැයි මූලාශ්‍රවල තිබුණා වගේ මේක තාක්ෂණිකව පුළුවන් වුණාට අභියෝග තියෙනවා. එකක් තමයි මිල. සාමාන්‍ය මස් එක්ක තරඟ කරන්න පුළුවන් වෙන්න ඕන. අනිත් එක අර මිනිසුන්ගේ හිතේ තියෙන අකමැත්ත. ඉක් ෆැක්ටර් එක. ඒකත් තියෙනවා. ඒ කියන්නේ ලැබ් එකක හදපු දෙයක් කන්න තියෙන පොඩි අදිමදි ගතිය. ඒක නැති කරන එකත් ලොකු අභියෝගයක්. හරි. එතකොට අන්තිමට අපි කතා කරමු brain computer interfaces ගැන. BCI. ඊලන් මස්ක්ගේ neural link තමයි ඉතින් ප්‍රසිද්ධම. හිතන දෙයකින් පරිගණකයක් පාලනය කරනවා. ඒ කියන්නේ keyboard එකක්, mouse එකක් ඕන වෙන්නේ නැද්ද? මූලික අදහස නම් ඒක තමයි. හිතන දේ කෙලින්ම කමාන්ඩ් එකක් වෙනවා. ඒක නම් අදහ ගන්නත් බෑ වගේ. දැනට නම් ඉතින් වැඩිපුරම අවධානය දෙන්නේ අර අංශ භාගයේ වගේ තියෙන අයට උදව් කරන්න.
එයාලට sannivedanaya කරන්න, රෝදපුටුවක් පාලනය කරන්න. ඒකනම් ගොඩක් වටිනවා. ඔව්. ඒත්නේ තාක්ෂණයේ දියුණු වෙනාම හිතන්නකෝ අපිට තොරතුරු ඇක්සස් කරන විදිය, අපි කතා බහ කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ AI, AGI, quantum, geoengineering, lab mask, BCI මේ ඔක්කොම දිහා බැලුවම පේනව නේද අපි ඉන්නේ මොන වගේ තැනකද කියලා. ඇත්තටම ලෝකයේ උඩු යටි කරන්න පුළුවන් සම්දිස්ථානයක. වාසනාවන්ත වගේම අභියෝගාත්මක අනාගතයක් ඉස්සරහා පේනවා. හරියටම. මේ හැම දෙයක්ම අපිව අපේ සමාජය අපි මිනිස්සු විදිහට මේ ලෝකේ අත්විඳින දේවල් කොහොම වෙනස් කරයිද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක ගැන ගැඹුරින් හිතන්න වෙනවා. ඔව්. අවසාන වශයෙන් අපි මෙහෙම හිතමු. මිනිහෙක් වගේම හිතන්න පුරුවන් AGI එකක් ආවොත් අපි නිර්මාණශීලීත්වයට මොකද වෙන්නේ? ඒක වැඩි වෙයිද නැති වෙයිද? අනිත් පැත්තෙන් අර BCI හරහා අපිට පුළුවන් වුණොත් අනිත් කෙනාගේ හිතේ තියෙන දේ කෙලින්ම දැනගන්න. එතකොට භාෂාවට මොකද වෙන්නේ? sannivedanaya කියන දෙයට මොකද වෙන්නේ? මේවා තමයි ඉතින් ඉස්සරහට එන ලොකු ප්‍රශ්න.